ඔන්න සංජය අද පොඩි ලව් ටෝක් එකක් දෙන්න ආවා. මේ හදාගන්න කෙල්ලෝ ගන්න කොල්ලොන්ටයි මම මේ කියන්නේ. මට මේව හදාගන්න පුළුවන්. මෙයා හරි මෙයාගේ හිස්ටරි එක අවුල් කමක් නෑ. අපි මෙයාව හදාගමු. මෙයාගේ වැඩපිළිවෙල අවුලක් පොඩ මෙයාව හදාගමු. මෙයාට දෙමව්පියෝ මේ ගෑල් ළමයාගේ දෙමව්පියෝ මේ හදන්න බැරුණා මට පුළුවන් මම හදලා ගන්නම් කියලා හිතාගෙන කෙල්ලෝ ගන්න එපා. මොකද හේතුව දෙමව්පියෝ ඉන්නේ ඒ කෙල්ලට ඒ ළමයව හදන්න. දෙමව්පියන්ට හදන්න බැරි නම් තමන් කොල්ලෙක් වශයෙන් හදන්න try කරන්න එපා. මොකද කාලේ අපරාධේ, තමන්ගේ මහන්සි අපරාධේ. ඒ නිසා හැදිච්ච කෙල්ලෙක්, හැදිච්ච හොඳ උගත් බුද්ධිමත් අවංක ගෑල්ලමක එක්ක යාළු වෙන්න ඔය හදාගන්න ඕනි නම් බැඳලා හොඳ කෙල්ලෙක්ව බැඳලා තමන්ගේම ළමෙක්ව හදන්න වෙන දෙමව්පියන්ගේ කෙල්ලන් කියන්නේ දරුවන්ව ගෑනු දරුවන්ව හදාගන්න හිතාගෙන ලව් කරන්න එපා. හැදෙන්නේ නැහැ. කාලේ අපරාධේ. මොකද ඉතිහාසය බලන්න කෙල්ලෙක් එක්ක යාළු වෙනවා අනිවාර්යෙන් ඉතිහාසය බලන්නේ කෙල්ලගේ ඉතිහාසෙ අවුල් නම් පුතේ උඹට sorry.com තමයි කියන්න වෙන්නේ. ඒ නිසා පරිස්සමෙන් මේකේ ආසියාව ශ්‍රී ලංකාවේ දික්කසාද වැඩිම රට. ඒ නිසා දික්කසාද වෙන්න වෙයි. එහෙම නොවෙන්න ඕනි. ඒ නිසායි මේ කියන්නේ.